අයිබෝවන් මේ අවස්ථාවේ අපි අනුරාධපුර ශුද්ධ භූමියට ළඟා වෙලා තියෙනවා. ඉතින් ඇතුළට යන්න හදනකොටම අපිට හම්බ වෙනවා හොඳ මිත්‍රයෙක්ව. ඉතින් අපි කියන්නේ කැලුම්. නමුත් සම්පූර්ණ නම වාගේ මම හිතන්නේ ඊට වඩා ලස්සන නමක් තියෙනවා. කියන්න බෑ. මගේ නම රදරට කැලුම් කැලුම් කියන නම තමයි මම අරන් යන්නේ. කැලුම් ලක්මාල් රණසිංහ. ඔව්. නමුත් ගොඩක් අය මාව දන්නේ රාජරට කැලුම් කියන නමින් තමයි මාව දන්නේ. ඔව්. ඉතින් ඇත්තටම වාගේ වැඩ ගොඩක් අපි දැකලා තියෙනවා. ඉතින් අපි හෙට අනිද්දාට දකින්න සූදානම්. ඉතින් වා චුට්ටක් පොඩක් කියන්න වාගේ ඉවෙන්ට් ගැන අන්තිමට කරපු දේ මොකද්ද කියන එක? මම 2018-19 ITN Youth Talent වේදිකාවේ තරඟ කරලා සෙමි ෆයිනල් වෙනකන් ගියා. ගිය අවුරුද්දේ සිරස TV ශ්‍රී ලංකාස් ගොට් ටැලන්ට් වේදිකාවේ තරඟ කරලා මේ ශ්‍රී ලංකාවේ කිසිම පුද්ගලයෙක් නොකරපු දැනට ඉන්දියාවේ පුද්ගලයෙක් කියපු වාර්තාවකට අභියෝගයක් කරලා තියෙනවා. ඒ තමයි කිලෝ 47ක් මගේ ඇස් දෙකෙන් උස්සලා අර වාර්තාවට අභියෝග කරනවා. අපි ආසාවෙන් බලපු දේවල් ඔය. ඉතින් අද ඇත්තටම සජීවීව වාව හම්බ වීම ලොකු දෙයක්. ඉතින් පොඩ්ඩක් කියන්න මේ අපේ කට්ටියට වාව මොන හරි ඉවෙන්ට් එකකට ගෙන්න ගන්න අවශ්‍ය නම් කොහොමද සම්බන්ධ කරගන්නේ කියන එක? Facebook, YouTube, TikTok ඔය ඕන එක මේ ලෝගෝ එක දාලා තියෙන්නේ. මගේ වැඩ තියෙනවා බලන්න පුළුවන්. මගේ නම්බර්ස් තියෙනවා ඔක්කොම. ඒ වගේම නම්බරේ මම දැන් කියන්නම්. ගම්වල උත්සව තියෙනවා. ඒ උත්සව අවසන් වල මොන හරි සැන්ඩෝ සංදර්ශනයක් බලන්න කියන්නේ ලොකු මිනිස්සු නෙමෙයි සාමාන්‍යයෙන් පොඩි මිනිස්සු වගේ කරන දෙයකදී සාධාරණව යමක් කරන්න පුළුවන් තත්ත්වය මම දන්නවා. ඔයාගේ එහෙම තත්ත්වයක් තියෙනවා කියලා. ශ්‍රී ලංකාවේ කිසිම පුද්ගලයෙක් මෙතෙක් නොකරපු කරන්න නොහිතපු දේවල් ගොඩක් මංගාව තියෙනවා. අනිවාර්යෙන්ම ගමේ මොන හරි උත්සවයක් තියෙනවා නම් කතා කරන්න ඒ දේවල් අනිවාර්යෙන්ම දානවා. කරන්න සූදානම්. දැන් අද පොඩ්ඩක් කියනවා මේ අවස්ථාවේ මට මෙතන හම්බුනේ කොහොමද? ඔයා මෙතන නෙමෙයි සාමාන්‍යයෙන් රැඳෙන තැන. මෙතන ඒ කියන්නේ මම 2018-19 ඉඳන්ම මෙතන බසවක් කුලම ඔය වගේ ඔයාවට ටිකේ තමයි ඉන්නේ. ඒ කියන්නේ වාගේ ගම අනුරාධපුරට පැමිණෙන පූජා භූමියට පැමිණෙන පැතිමතුන්ට මගේ දක්ෂතාවය පෙන්නලා තමයි මම 100ක් අඩි වාගෙන ජීවිකාව කරගන්නේ. ඒ වගේම දැන් අද ඇවිත් ඉන්නේ ඒ දක්ෂතාවය පෙන්වන්නත් මගේ ලෝක වාර්තා සීනය සැබෑ කරගන්න අවශ්‍ය මුදල හොයාගන්නත් පුංචි ටිකට් එකක් මම අලෙවි කරා. ලස්සන දෙයක්. දැන් කියන්න බලන්න ඔබතුමාගේ වයස? මට මේ 34 යන්නේ. ඒ කියන්නේ යකඩ නවන්න පුළුවන් යකඩ කන්න පුළුවන් වයස. අනිවාර්යයෙන්. මේ තියෙන කම්බි කොක්ක. මේ කොක්ක ඇහෙ මෙතනට දාලා කිලෝ 40 ගාණක් ඔව් මම එල්ලලා පෙන්නලා තියෙනවා. ඔව්. මේ වෙනකොට කිලෝ 70ක් ඉඳන් හැකියාවක් තියෙනවා. තුනයි. හරි ඉතින් ගොඩක් සන්තෝසයි. හරි අපි අපේ මේක නරඹන අයට අපි ආරාධනා කරන ඔන්න මේ වගේ තමන්ගේ දක්ෂතාවයෙන් ජීවත් වෙන්න උත්සාහ කරන තරුණයෙක්ට අත දෙන්න කියලා. හරි අත දීලා ඔහුගේ දස්කම් උපනංව ගන්න. ඒ වගේම ඔහුට ලෝක වාර්තාව කරා යන්න. ඒ අවස්ථාව මම හිතනවා මේක දකින්න අපේ විශේෂම පාපැදි කලාවේ නැත්නම් ක්‍රීඩාවේ නියුක්ත වෙච්ච අය අපේ සැන්ඩෝට කතා කරයි කියලා. සැන්ඩෝ කල්මුට. එහෙනම් සැන්ඩෝ ඔයාට ගොඩක් ස්තුතියි මේ හමු වීමට. හරි එහෙනම් right thank you හරි උස්සන්නයි. හැමදාම ළඟ ඉන්න මිත්‍රයා මේ අවස්ථාවේ අනුරාධපුරේ හිටියත් මාත් එක්කම ඉන්නවා. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාටත්.